නමලිය වෙනවා පන්දාක ආධාරය ඔබ පුද දෙනවා ඔබගේ නමට විරිදු සුරල් මෙතන ගයනවා සම්මා සම්බුදු සරණයි ඔබ සැර දෙනවා සම්මා සම්බුදු සරණයි ඔබ සැර දෙනවා සුළු පටු නෑලන්සුව දැන් 50,000කි ඒ ගැන දැන් ඔබේ සතුට බලන්නට හැකි ඔබ ළඟ නම් තිබේම නම් තිබුණොත් ඔබ ළඟ මුදලක් මෙයට දැමු හැකි ඒ වෙනුවෙන් අපි දෙදෙනා දෙන්නේ පැතුමකි ඔබට සම්බුදු සරණ නියත දෙවි රැකවරණ ඔබට සම්බුදු සරණ නියත දෙවි රැකවරණ හොඳයි රුපියල් 50,000යි දැන් ලංචුව නේද 50,000යි නේද ලංචුව 50,000යි පොඩ්ඩක් වැරදුනොත් එමනේ අපේ ආචාර්ය මණ්ඩලයේ 50යි ඔව් පොඩ්ඩක් 50 කියන්නේ 4.5ද ඈ 50 කියන්නේ 4.5 නේද මේකේ මත අනේ මන්ද මං ඔයත් එක්ක කොහොමද අනේ ඔහොම කරන්නේ 4.5 නෙමෙයි යන්නේ එහෙනම් 5.6යි ඔයාට ඕන එකක් හිතා ගන්නකො මන් නම් දන්නේ නැහැ බින්දු කීයක් තිබ්බක් කමන්නේ ඔය මලු වල 50,000ක් තියෙනවනේ මගේ 50,000යි ලංසුව නැත්නම් අතින් රුපියල් 50,000යි රුපියල් 50,000යි අපේ පුෂ්ප කුමාර මහත්මයාගේ ආරේ තියෙන දැන් මේ විශාල රුපියල් 50,000යි කවුද කියන්නේ 51යි හරි 55යි හරි ඕන ගානක් කවුද කියන්නේ ඔබට කැමති මුදලක් ඔය දාලා රුපියල් 50,000යි ඉදිරියට අරයි යන්න රුපියල් 50,000යි වැඩි වේලාවක් තියා හිටියොත් මොකද වෙන්නේ සල්පිල් බඩු ඉල්ලන්න පරක්කු වෙනවා පරක්කු වුණොත් මොකද වෙන්නේ වැඩේ රැ වෙනවා වැඩේ රැ වුණාම මොකද වෙන්නේ නිින්ද යනවනේ නිින්දක් යනවා මේ ළමයි මෙතනම නිදිනවා මෙයාට වැඩේ ගන්න කලින් වැඩේ තව වැඩේ පටන් ගත්තා මෙතන කෑම බීම අරවා මේවා ඔක්කොම තව එහෙම් පිටින් බීම තියනවා නම් මම ගන්නවා බීම ඔව් මොන බීමද මොන බීම හරි බලමු එක රුපියල් 50,000යි ලංසු තියෙන්නේ එහෙනම් ඔබගේ දහම් පාසලට ඉදිරි කටයුතු දහම් පාසලේ ඉදිරි කටයුතු වෙනුවෙන් මේ අපි ප්‍රසන්න මහා සල්පිල රැගෙන යන්නේ ඉතින් ඔබගේ ඔය දෙන හැම රුපියලක්ම මේ දහම් පාසලේ ඉදිරි කටයුතු සඳහායි ඒ ආචාර්ය මණ්ඩලයේ බොහොම කැප වෙලා මේ ලබන මාසේ තියෙන ත්‍යාග ප්‍රදානෝත්සවයට මුදලක් හොයාගන්න තමයි මේ වෙහෙස මහන්සියලා කටයුතු කරන්නේ. ඉතින් ඔබගේ නොමසුරු ආධාරය ලබා දෙන්න ඒ සඳහා අපි ප්‍රාර්ථනා ගෙනීමට සූදානම්ින් ඉන්න රුපියල් 50,000යි. රුපියල් 50,000යි. අපි ඉක්මනින් වැඩේ කරමු. 50,000යි. 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 නේද? 55,000යි අන්නර නෝනා මහත්මිය. ඩක්ගාලා ගන්න අක්කේ ඩක්ගාලා. නම නම් දන්නේ. මොකද? දිලිනි මහත්මිය නේද? දිලිනි මහත්මියගේ ගමන දිලිසෙන්න කියලා දිලියන් 1000ක් දුන්නේ සල්පිල වෙත දිලිනි ඔබ වෙනුවෙන්ම අප කවි හද මෙහි සැලිනි සොය සොය ආවේ ඇය මා දෙස මෙහි බැලුනි දෙවි රැකවරණ පතමින් සිව්පද ගැයුනි රුපියල් 50,000යි 55,000යි තුමීට ආශිර්වාදය 55යි 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 කවුද කියන්නේ 60යි නැත්තම් 56යි කියලා හරි අර නෝනා මහත්මියම දෙන්න වගේ සල්ලි ගන්නක් මට හිතෙනවා අනිවාර්යෙන්ම දෙයි දහම් පාසලේ දියුණුව වෙනුවෙන් මේ මහත්තුරු ගොඩක් ඉන්නවා අම්මලා තාත්තලා අපේ ගෞරවනීය මහත්තුරු නෝනලා ගොඩක් ඉන්නවා රුපියල් 55යි 55යි 55,000යි 55 කියන්නේ ඒකයි රුපියල් 55 නෙමෙයි 55,000යි ඔව් 55,000යි සුවන්ද මහත්මයා අජිත් මහත්මයා 55,000යි එහෙනම් දෙමු ඉතින් කවුරුත් ඉල්ලන්නේ නැත්නම් අපරාධ කාලේ නේ 55,000යි රුපියල් 55,000යි දිලිනිරේ තියෙන්නේ 55,000යි අපේ නෝනා දිලිනි මහත්මිය ළඟ තමයි දැන්ට තියෙන්නේ මාත් ගන්නෑ වැඩි නම් ගේමකට බා මේ දෙක එහෙම වැඩේ කරන්න අමාරු වගේ නේද මේ රුපියල්
55,000 ඉඳලා වැඩේ. මෙච්චර ගාණක් අපි කොහොමද කරන්නේ නේද? ඔය ඔක්කොලගේ පර්ස් එක පරික්ෂා කරගන්න ඕන ලැබෙනවා. 55,000යි. අජිත් මේ ඔයා මං නෑ එහෙම හිතන්න එපා අජිත්. නෑ නෑ දැනුවත් කීවකට අතද අපේ පොලිසිය වාස්තියක් ඉන්නේ එකේ. බලන්න මං සිවුරු ඇඳලා ඉන්නේ. එහෙම කියන එක හරිද? ඒකයි. ඔව් රුපියල් 55,000යි. කවුද 55,000යි. කවුද කියන්නේ 56යි කියලා නැත්නම් 60යි කියන්නේ කවුද? හරි මේ ඔව් මේක අපේ ගමනේ ඔව්. මං ගන්නවා මේ පැත්ත හරි අපේ යාළුවෝ ටික ඉන්නේ ඔයා දකුණ හරි මොනවද ඔට්ටු අපි දිනනවා ඔයා දකුණ ගන්නවනේ අනිවාර්යෙන් මම ගන්නවා වම හා. හරි ඔව්, බලන්න. අපේ අජිත් මහත්මයා ඉදිරියට එනවා ඉදිරිය ඉදිරිය හා. හරි යන කීයද 55යි 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 දැන්ට තියෙන්නේ මල් ළඟ දැන්ට තියෙන්නේ හැමෝම පටන් ගමු අපි ගානක් කියන්න හරි 55යි 55යි මොකද කියන්නේ ටට්ටක් ගාලා කියන්න ඕනේ අපිට ගන්න අපි අරන් පළතුරු කමු හැමෝම එකතු අපිට නෙමෙයි දහම් පාසලේ මේ ඔයාගේ ඔබගේ දහම් පාසල්. පුංචි දූ දරුවාගේ දහම් පාසල ඔව් දුවේ පුතේ කීයද පළතුරු කන්න අපේ සිසිල මහත්මයා එකට 55යි 55යි පීයකුත් තියෙනවා පීයකුත් ගෙනල්ලා තියෙන්නේ 55යි පළතුරු කන්න 55යි මම අනේ ස්ටේජ් එකෙන් බැහැලා ඔයාලා ගාන දෙයි කියලා ඒ වාදනයේම තියෙනවා පීයකුත් නොදී නං එපා 55යි ආ 55යි 55යි මම මේ හරිය ගානක් කියයි වගේ ටිකක් හිතනවා මොකද කියන්නේ ඈ 50 60000 යන්න 56,000 අපේ 56,000 ඔව් දෝ දකුණ කෝ ඔබතුමාගේ නම කියන්න අපිට නිරෝෂන් අපේ මිතුරා කලාට ඔබ වෙනුවෙන්ම ඇත කවේශත සලාද වෙනකෙකු නම් දෙන්නේ නෑ ඔහේ මලාට. සනසෙනු මනවි දියු නැත පක් වෙලාද 56,000 ඔය ළමයි 56,000 56,000 අම්මලා අපේ මොකද කියන්නේ නෝනා අපේ ගමේ කියන්න 56,000යි 56,000යි මෙතෙන්ට ආව සල්ලි වල නැමෙද මම මේ පොට තව ඉස්සරහට යන්න සොන්න මහත්තයා කියන්න හරි ඉස්සෙන් ඈ 56,000යි කො අපේ ගමේ මට දැක්කම කියන්න බලා හොඳ විශ්වාසයි 56,000යි 56,000යි පුතේ රුපියල් 56,000යි. පස්සේ බලමු 56,000යි මොකද කියන්නේ නෝනා මහත්මිය ගාන කියමුද 56,000යි 56යි 56,000යි ඔයාලාගේ දාම් පාසල පළතුරු බඳුන සහ අන්න මේ මාත්‍යන් ඉල්ලගන්න මේ 50 57යි 57යි 57,000යි 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 මේ මාත්‍යන් නම් මොකද්ද? නම කියන්නේ ඈ 57,000යි කමලසිරි මහත්මයා නේද සමර සිංහ අපේ මැති සඳ 1000ක් නැත දීලා කමලසිරි මහත්මයා යනු වෙන්ද මුහඳ වාලා නැත අප සවම මෙහිදියෝ හෘදවාලා සුමන සමන් සුරිඳුන් ඔහු රැක දීලා 57,000යි රුපියල් 57,000යි රුපියල් 57,000යි 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 මොකද අපේ නෝනා මහත්මයලා ඔය සල්ලි එක සූර්ය පාළුව ප්‍රබුද්ධ දහම් පාසලේ 57,000යි අම්මලා තාත්තලා අපිට ආධාරයක් දෙන්න කියන්න අසල්වාසී ගම්වාසී ප්‍රදේශවාසී අපේ හිතවතුනි ඔව් මේ ලස්සන සුන්දර වෙලාවේ 500,000 දෙමුද නෝනා මහත්මයලා රුපියල් 57,000යි රුපියල් 10කට මෙච්චර ලොකු බලතුරු ගන්නවා.